නෛතික අධ්‍යාපනය ලද මේ හරි අපූර්ව ක්‍රීඩකයා සුදුරු දඩබ්බරයෙකු හැටියට මම හැමදාමත් හඳුන්වන්නේ. ඔහු 40 සීමාව ඇතුලේ දඩබ්බර ගති පැවතුම් පෙන්눔 කරන ක්‍රීඩකෙක්. නවතන කුමක් වුවත් තමා ක්‍රීඩා කරන නවාතැනට ජයග්‍රහණයක් වෙනුවෙන් සටන් කරන ක්‍රීඩකෙක් ගායන දිස්ත්‍රික් අධිකාරී යනු ඔහු කැඳවා ගන්නවා මේ අත්දැකීම් සහිත පන්දු යවන්නව භාවිතා කරනවා සුපර් පැෂන් නායකවරයා කවින්දු ඉරෝෂ් ඉදිරියේ ප්‍රථම පන්දුව යොමු කරන්න. සුදානම් හින්සිරුවේ පියමන් කරමින් ප්‍රථම පන්දුව ඕවර් විකට් ආකාරයෙන් පැමිණ යොමු කරන්නට. කැඩි පන්දුවට හරවා පුල් කිරීමක් කරනවා කවින්දු ඉරෝෂ් රැක ගැනීමට අවකාශයක් නැහැ ලකුණු 6ක් විය යුතුයි ලකුණු 6යි. ප්‍රබල උත්සාහයක නිරතුනාමා නිවැරදි නම් ඔබේ සේන විය යුතුයි 40 සීමාව ආසන්නයේ සිට ඩීප් මිඩ් විකට් කලාපේ ලාංකීය සැහැල්ලු පන්දුව තුල සිටින අති දක්ෂ පන්දු රකින්නේ ඔබේ සේන. නමුත් ඔහුට රැක ගැනීමට අවකාශයක් ලැබුණේ නැහැ. ප්‍රබල උත්සාහයක නිරතුනා නමුත් අවකාශයක් නැහැ. ලකුණු 6කින් වීනස් බොලොඤ්ඤා කණ්ඩායමේ ලකුණු සටහන ක්‍රියාත්මක වුණා. කවිදු ඉරෝෂ්ගේ පිත්තේ සුමටම තැනක් නොවේ පන්දුව දැවටුනේ. නමුත් ලකුණු 6ක් ලකුණු සටහන දෙක තුනක් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා. දැන් යලි සූදානම් වෙනවා ගයන් දිස්ත්‍රික් අධිකාරී මේ ප්‍රථම පන්දුවාරී දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්න පෙර පරිදිම රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ. අරවා පහරක් කෙල්ල කරනු ලබන පාස්සිය මික ලකුණක් කරා පිටිකරුවන් පැතිමාරු කර ගන්නවා බලමු. පන්දුව ඇදී යනවා 4 සීමාව වෙත ලකුණු 4යි. නතර කර ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බිම දිගේම පන්දුවේ ගමන් කළා 4 සීමාව වෙත පිටේ දැවටුණු තැන සිට පන්දුව පැහැදිලිවම 4 සීමාව දක්වාම ගමන් කළේ පළසක් ඇති වූ ආකාරයට බිම දිගේමයි. එම ලකුණු 4 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ගයන් දිස්ත්‍රික් අධිකාරියට යම් කිසි උපදෙසක් ලැබෙනවා පැහැදිලිවම කණ්ඩායමේ ශිෂ්‍ය ක්‍රීඩකයා ඔබේ සේන ඇතුළු කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයන් පැමිණ ගයන් දිස්ත්‍රික් අධිකාරියට යම් කිසි උපදෙසක් ලබා දෙනවා. මුල් පන්දු දෙක තුලදී ලකුණු 10ක් ඔහුට එරියව ලබා දුන්නා. නමුත් ඔහුගේ මානසික ඒකාග්‍රතාවය පොසිටිව් තැනක ධනාත්මක තැනක රඳවා ගන්නට යම් කිසි උපදෙසක් ලබා දුන්නා විය යුතුයි. දැන් ගයන් දිස්ත්‍රික් අධිකාරීන් අන්තිම මාරු කරමින් මෙතෙක් කියලා ඕවර් විකට් ආකාරයෙන් පැමිණි ඔහු සූදානම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණ පන්දුවක් යොමු කරන්නට. හොඳ පන්දුවක් යොමු කර දුන්නේ කවින්දු ඉරෝෂ් රිවර්සිප් පහරකට වෑයම් කළා. සාමාන්‍ය රිවර්සිප් පහර සෑහෙන අඩුවෙන් එල්ල කරන පිටිකරුවෙක් කවින්දු ඉරෝෂ්. ඔහු ක්‍රිකට් පොතේ තිබෙන පහරවල් ඒ ආකාරයට එල්ල කරන ක්‍රීඩකයෙක්. මෙවර මාපවා මවිතයකට පත් වුණ එකවරම ඔහු රිවර්සිප් පහරකට වෑයම් කළා. නමුත් වාසනාවකට හානියක් සිදු වුණේ නැහැ. පන්දුව සිරුරේ දැවටුනේ ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. වේගය වැඩි කරමින් පන්දුවක් යොමු කර දුන්නා වයිට් ලෝන් ඔන් කලාපයේ දෙසට පන්දුව ගමන් කරද්දී එක ලකුණක් ලකුණු සටහනට එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ගයන් දිස්ත්‍රික් අධිකාරීව රෂීඩ් ඉදිරියේ සූදානම් වුණා මිලඟ පන්දු යොමු කරන්නට. ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරන ලෝන් ඔෆ් ලෝන් ඔන් අතරට ප්‍රසන්න ධම්මික පැමිණ පන්දුව නතර කරගෙන බාර දෙදී කෙලකුණක් පමණයි ලකුණු සටහන. හොඳ පන්දු නතර කර ගැනීමක් ධම්මික ලෝන් ඔන් කලාපයේ සිට පැමිණියා පන්දුව නතර කර ගන්නට යනුව එක ලකුණක් ලකුණු සටහන එකතු වීම සමගම නිමව දකින තරගයේ ක්‍රියාත්මක කළ ප්‍රථම පන්දුවාරයක් අවසන් වද්දී පන්දුර සුපර් පැෂන් ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුර පහදින වීනස් බොලොඤ්ඤා කණ්ඩායම ලකුණු 12යි මේ වන විට කිසිදු කඩුල්ලක් නොද වේ වගේ විශේෂම නිගම්බු යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ ස්තුතිය බෙද කරන වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට සහ පන්දුර සුපර් පැෂන් කණ්ඩායමට මේ ඔවුන්ගේ 6 වන තරගමාලාව මේ සෑම තරගමාලාවකටම පාහේ වීනස් බොලොඤ්ඤා කණ්ඩායම සහ පන්දුර සුපර් පැෂන් කණ්ඩායම පැමිණි වගේ ඔවුන් මතක් කරනවා ඒ ගෞරවයට ඔවුන් වෙනුවෙන් ගෞරවය ලැබුවාට ඔවුන් ප්‍රතිගෞරවය දක්වනවා වීනස් සහ පන්දුර සුපර් පැෂන් කණ්ඩායමට. සෑම වර්ෂයකම ඔවුන් මේ තරගමාලාව පවත්වද්දී මේ කණ්ඩායම් දෙක පැමිණි වගේට ඔවුන් ප්‍රකාශ කරන සයි ස්තුතිය පුද කරන ලෙස ඉල්ලා සිටිනවා. යන ස්තුතිය ඔබ කණ්ඩායම් දෙකටම අමිගමු යුනයිටඩ් ක්‍රීඩා සමාජය පිළිබඳ විශ්වාසය ලැබුවාට දැන් ප්‍රසන්න ධම්මිකව කැඳවා ගන්නවා. දෙවන පන්දුවාරියම ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා. රෂීඩ් එක ලකුණක් කරා පාස් වෙන ප්‍රතිමාරු කරගන්නේ. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා
ඉහළ නැංවී තිබෙනවා. ලකුණ සමග රෂීඩ්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. ලකුණු 11ක් ලබාගෙන කවිද ඉරෝෂ් 1-6 පහරක් සහ 1-4 පහරක් අන්තර්ගත කළා මේ වමත් පිටිකරුවා. දැන් ඔහු සූදානම් වනවා දෙවන පන්දු වාරේ දෙවන පන්දුව පිටිගන්නට. පායින ශක්තිමත් කරන හැඩයි කවිද ඉරෝෂ්ට එරෙහිව ඔබ දකින ඇති පායින වලල්ලක් ආකාරයට ශක්තිමත් කරනවා මේ වමත් පිටිකරුවා ඉදිරියේ පන්දුවක් ක්‍රියාත්මක කරද්දී. ෆයිලික් කලාපයේ දෙසට වන්නට ක්‍රඩිකෙක සිට ඔහු තර්ඩ් මෑන් කලාපයට රඳවා ගන්නවා. අනික සිසු පන්දු ලකින්නන් වලල්ලක් ආකාරයට ෆයිලික් කලාපයට තන් 4 සීමාව ආසන්නයේ පායින දෙසින් රඳවාගෙන ප්‍රසන්න ධම්මික දෙවියන් ආරයිට ආමවද විකට් ආකාරයෙන්. ලාපර්ටස් පන්දුවට කවරයි පහරක් කෙල්ල කරනවා ලකුණු 6යි සාර්ථක පන්දු පහරක් කෙල්ල කළා. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා කවිද ඉරෝෂ්. මේ තමයි මා නිරන්තරයෙන්ම සඳහන් කළේ කවිද ඉරෝෂ් යන ස්ටයිලිෂ් ප්ලේයර් කෙනෙකු වගේ ඔබ දකින්න ඇති. ඔහු එල්ල කරන පන්දු පහරවල ක්‍රිකට් පොතේ තිබෙන පහරවල තිබෙන ඒ ගුණය ඒ ගුණාංග සියල්ලම අඩංගුයි මේ පිටිකරුවා පන්දුවට පහර දෙද්දී. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 19යි. පන්දුවාර එකකුත් පන්දු දෙකක් අවසන්වද්දී පුත්තලම දිස්ත්‍රික්කයට නැකම් කියන පන්දු යවන්නෙකු සහ පිටිකරුවෙකු එකිනෙකා මුණ ගැසී තිබෙන්නේ. දැන් යලි සූදානම් වනවා ප්‍රසන්න ධම්මික දෙවන පන්දු වාරී තුන්වන පන්දුව අවද විකට් ආකාරයෙන්ම පැමිණ ක්‍රියාත්මක කරන්නට. එතරම් හොඳ පන්දුවක් නෙමෙයි වාසනාවකට පිටේ සුමට කොටසක පන්දුව දැවටුනේ නැහැ. එක ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාර කරගත්තා. ඒ ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා දැන් ඉහළ නැංගී තිබෙනවා. මේ ලකුණ සමගම කවිද ඉරේෂ්ගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ නැංගී තිබෙනවා. මේ ලකුණු 20න් ලකුණු 18ක්ම කවිද ඉරේෂ්ගේ අනම ඉදිරියේ කිවින රෂීඩ් පන්දු දෙකකට මුහුණ දෙයි ලකුණු දෙකක් ලබාගෙන දැන් සූදානම් වෙනවා ප්‍රසන්න ධම්මික ඉදිරියේ දෙවන පන්දු වාරී සිවන පන්දුව පිළිගන්නට. ලකුණු 20යි කිසිදු කඩුලක් නොදවි ආවිනස් බොලොඤ්ඤා කණ්ඩායම ධම්මික සූදානම් ඔබද විකට් ආකාරයෙන් රෂීඩ් ඉදිරියේ මිලඟ පන්දු යොමු කරන්නට. ලාපර්ටස් පන්දුව ඩ්‍රයිව් පහර එල්ල කළා ලොන් ඔෆ් කළා පෙදෙසට කෙලකුඩකට වඩා වැඩියමක් කරගන්නට අවකාශයක් නැහැ. රෂීඩ්ගේ තරම් සතුටක් නැහැ තමා එල්ල කර පන්දු පහර පිළිබඳව. ඔහු පිළිබඳව තරමක් දුරකට කනගාටු වුණා. ඒ පන්දු පහර එල්ල කරාට පසුව ලාපර්ටස් පන්දුවට තමා එල්ල කළ ඩ්‍රයිව් පහරට මීට වඩා දෙයක් කරගන්නට තිබුණු වගේ ඔහු පැහැදිලිවම දන්නවා. නමුත් එක ලකුණක ඉස්සහැමකට පත්වන්නට සිදුනා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි දෙවන පන්දු වාරී අවසන් පන්දුව තුළ හිතවතුනි අප රැඳී සිටින මේ පන්දු වාරය තුළ ලකුණු 9ක් පමණයි තවමත් ලබා දී තිබෙන්නේ. ප්‍රසන්න ධම්මික ප්‍රථම පන්දු වාරය තුළ ගයන් දිස්නක ලකුණු 12ක් ලබා දුන්නා. දැන් සූදානම් වනවා කවිද ඉරෝෂ් ඉදිරියේ තීරණාත්මක අවසන් පන්දු යොමු කරන්නට. ආකර්ෂණීය පන්දු පහරක් කෙල්ල කළා වමත් පිටිකරුවා. තරම බ්ලොක් කෝල් එක ආසන්නයේ පතිත වන පන්දුවට තමා වැඩිපුරම ප්‍රිය කරන ෆ්ලිකිරීමකට සමාන පන්දු පහර එල්ල කළා. නැවත පුනරූපණයක් නැරඹිය යුතු පන්දු පහරක් එල්ල කරනු ලැබේ. ඉතාමත් අපූර්ව පන්දු පහරක් එල්ල කරනු ලැබුවා. ඒ නිපන්දුවකට එල්ල කළ 6 පහරක් ලකුණු 7ක් එකතු වුණා ලකුණු සටහනට. එම ලකුණු 7 සමග මුල් ලකුණු සංඛ්‍යාව ශිකාර්වල නිපන්දුවක් ලෙස සටහන් කළේ. අනු සුදානම් අවසන් පන්දු යොමු කරන්නට ඕවර් ද විකට් ආකාරයෙන් පැමිණ. ලාපර්ටස් පන්දුවට සොයක්සි පහරකට සමාන පහරක් කෙල කරනවා. නතර කර ගන්නවා පන්දුව 4 සීමාව ආසන්නයේදී එක ලකුණක් පමණයි ලකුණු සටහන් දෙක තුනේ හොඳ පන්දු නතර කර ගැනීමක්. එම ලකුණ සමගම නිමව දකින තරගයේ ක්‍රියාත්මක කළ දෙවන පන්දු වාරයේ පන්දු වාර දෙකක් අවසන් වද්දී පන්දුර සුපර් පැෂන් ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින වීනස් බොලොඤ්ඤා කණ්ඩායම ලකුණු 29යි කිසිදු කඩුල්ලක් නොදවී ආරම්භක දකුණත් වමත් පිටිකරන සුසංයෝගය ලකුණු 29ක නොබෙදුණු සබඳතාවයක් මේ වන විට ගොඩනගා ගනිමින් තිබෙනවා. මේ උදෑසන තුළ සුප්‍රකට මීගමුව දලුපත ක්‍රඩා පිටිය තුළ දැන් අවසන් පන්දු වාරයයි ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වන්නේ. පෙර පන්දු වාරයේ අවසන් පන්දුවට එක ලකුණක් ලබාගත් නිසාම දැන් කවිද ඉරෝෂ් නැවතත් ස්ට්‍රයික් එන්ඩ් එකට පැමිණ තිබෙනවා. අවසන් පන්දු වාරී ප්‍රථම පන්දුව පිළිගන්නට. කෙඩි පන්දුවට හරවා පුල් කිරීමක් කරනවා. බලමු උඩ පන්දුවක් 4 සීමාව ආසන්නයේදී
පන්දුව රැකගෙන කෙසේ වෙතත් පන්දුව රකින්නාගේ පාලනයේ තරමක් දුරකට ගිලිහි ගියා ශාරීරික සමබරතාවයේ ගිලිහි ගියා. ඒ නිසා ඔහු පන්දුව ක්‍රීඩා පිටියට විසිකරනු ලැබුවා. ප්‍රසන්න ධම්මික උස්සතේ පන්දුව රකින්න 40 සීමා මාසන්නේ සිට කෙලකුණක් පමණයි ලකුණු සටහන දෙක තුනේ හොඳ පන්දුව නතර කර ගැනීමක්. ඒ උඩ පන්දුව රැකගෙන ඒ ආකාරයෙන්ම සිටියා නම් සමහරක් විට ඔහුගේ පාදයේ 40 සීමාවේ ස්පර්ශ වන්නටත් ඉඩ කඩ තිබුණා. ඒ නිසා ඔහු ඥානාන්විතව පන්දුව ක්‍රීඩා පිටියට විසිකලා කෙලකුණක් පමණයි වීනස් ලකුණු සටහන දෙක තුනේ අය ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. රෂීඩ් සුදානම් වනවා පෞද්ගලිකව ලකුණු 3ක් පමණයි දකුණක් ප්‍රතිකරුවා තවමත් ලබාගෙන තිබෙන්නේ මිලඟ පන්දුව පිළිගන්නට. වේග වැඩි කරමින් යම කළ පන්දුවට උඩ පන්දුවක් රැක ගන්නවා. තමා වෙත වේගයෙන් පැමිණි උඩ පන්දුව ධනුෂ්ක සම්පත් තමන්ගේ විශාල දෑත් තුල සිර කරගත්තා. එනවා රෂීඩ් ක්‍රීඩා පිටියේ නිවත් වුණා. මේ ඉනිම තුල රෂීඩ් තරමක කල්යල් මැනීමේ ගැටලුවකට පැහැදිලිවම ලක්ව සිටියා. සාම්ප්‍රදායික රෂීඩ් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ ඉනිම තුල ඔහු ක්‍රීඩා කළ පන්දු කිහිපය තුලදීම එනුව තුන්වන පන්දුවාරයේ දෙවන පන්දුව තුළ ඔහු ක්‍රීඩා පිටියේ නිවත් වන විට අමල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි. පන්දුවාර දෙකකුත් පන්දු දෙකක් අවසන් වන විට දිකරුවා ක්‍රීඩකයෙකුගේ දක්ෂතාවය මෙන්ම මේ ක්‍රීඩාව තුළ මහත්මා ගුණය තිබිය යුතුයි. එවිටයි ක්‍රීඩාව පත්තියන් වන්නේ. මේ යෝන් ක්‍රීඩකයා තුලත් හරි අපූර්ව ගති ලක්ෂණ දකිනවා. හොඳ පන්දුවක්. ඉතාමත්ම හොඳ පන්දුවක් යොමු කළ දුන්නා. ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. පිට පරේමින් පන්දුව ධනිෂ්ක සම්පත්තියට ඇදී ගියේ. දෙවන පන්දුවාරයේ තුල පාලනය වීනස් බොලොඤ්ඤා කණ්ඩායම දෙසට තරමක් දුරකට නතු වෙමින් තිබුණත් දැන් මේ තුන්වන පන්දුවාරයේ තුල යලි තරගය සමබර තරගයක් බවට පත් තිබෙනවා. අපේ හිතුතුනි පන්දුවාර දෙකකුත් පන්දු තුනක් අවසන් වද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි වීනස් බොලොඤ්ඤා කණ්ඩායම එක කඩුල්ලක් විද බැටි අනුව අවසන් පන්දුවාරයේ සිවුන පන්දුව තුලයි අප දැන් රැඳී සිටිනේ. වෙග වැඩි කරමින් යමු කළ පන්දුවට ඔෆ් ඩ්‍රයිව් පහරක් කෙල කරන උඩ පන්දුවක් දැවි යනවා. වයිට් ලෝන් ඔෆ් කලාපේ සිටි ප්‍රසන්න ධම්මික උඩ පන්දුව රැක ගන්නවා යනුව දිලීප් ෂහන්ට සිදු වුණා. ක්‍රීඩා පිටියේ නිවත් වන්නට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 30ක් හැටියට කියවෙද්දී මේ පන්දුවාරය තුලදී තවමත් එක ලකුණක් පමණයි ලබා දී තිබෙන ඉතාමත් හොඳ පන්දුවාරයක්. පන්දුවාර දෙකක් අවසන් වද්දී ලකුණු 29ක් ලබාගෙන ඉතාමත් හොඳ තැනක සිටියා වීනස් බොලොඤ්ඤා කණ්ඩායම. නමුත් දැන් මේ අවසන් පන්දුවාරයේ මුල් පන්දු 4 තුලදී එක ලකුණක් පමණයි ලකුණු සටහන දෙක තුනේ. අතර වාරයේදී කඩලු දෙකක් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. සහ අනිකුත් විශාලතම පාඩුව වීනස් බොලොඤ්ඤා කණ්ඩායමට තිබෙන මේ පන්දුවාරය තුලදී අවසන් පන්දු කිහිපය තුලදී කවිදු ඉරෝෂ් නන් ස්ට්‍රයික් එන්ඩ් එක තුල රැඳී සිටීම දැන් නවක ප්‍රතිකරුවාට ස්ට්‍රයික් එන්ඩ් එකේ ක්‍රීඩා කරන්නට සිදු වී තිබෙනවා. මා පෙරත් සඳහන් කළා 2022 පෙබරවාරි 1 වෙනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ යාවත්කාලින කළ 2022 ඔක්තෝබර් 1 වෙනිදා සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර නීති පොතේ නීති රීති වලට අනුව උඩ පන්දුවක් ලබා දී පිටිකරුවෙකු දැවී ගියාට පසු නවක පිටිකරුවා අනිවාර්යයෙන්ම ස්ට්‍රයික් එන්ඩ් එක තුල ක්‍රීඩා කළ යුතුයි. මේ අතීතයේ මේ නීතිය තිබුණේ නැහැ. ඔබ දන්නා උඩ පන්දුව රැක ගන්නා විට අන්තිය මාරු කරගෙන තිබුණා නම් නන් ස්ට්‍රයික් එන්ඩ් එකේ ක්‍රීඩකයාට ස්ට්‍රයික් එන්ඩ් එක තුල ක්‍රීඩා කරන්න තිබුණා. නමුත් ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගමාලාවෙන් තමයි ප්‍රථම අත්දැක බැලීම සිදු කළේ. ඉන් අනතුරුව 2022 ඔක්තෝබර් 1 වෙනිදා සිට මේ නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා. දැන් තුන්වන පන්දුවාරයේ අවසන් පන්දුව තුලයි අප රැඳී සිටින්නේ. මයිරු ප්‍රබෝධ නවක පිටිකරුවා පැමිණ පහරක් කෙල කරමින් පහසම එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. වේගෙන් දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා. බලමු බෙල් සිවත් කර ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුව ස්ට්‍රයික් එන්ඩ් එකට ලබා දුන්නා නම් විශ්වාස කරන්නේ මේ මොහොතේදී පහසුවෙන්ම ධනුෂ්ක සම්පන්න බෙල් සිවත් කර ගන්නට ඉඩ කඩ තිබුණා. කෙසේ වෙතත් දැන් මේ වැරද්ද ඉතිහාසයට එකතු වී හමාරයි. ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වුණා. ලකුණු 32ක් ලබා ගත්තා වීනස් බොලොඤ්ඤා කණ්ඩායම නියමිත පන්දුවාර 3 අවසන් වද්දී නැතිනම් පන්දු 15ක ඉනිම අවසන් වද්දී දැන් පානදුර සුපර් පැෂන් කණ්ඩායම පන්දු 15ක් තුලදී ලකුණු 33ක් ලබා ගත යුතුයි මේ තරගය ජයග්‍රහණය කරන්නට. ලකුණු 33ක් ලබා ගත යුතුයි. තරගය 50-50 තරගයක්. පැහැදිලිවම තරගයේ සෑහෙන සමබර තරගයක් බවට දැන් පත්ව තිබෙනවා. කවිද ඉරෝෂ් සටන්කාමී ඉනිමක් දියත් කළා. ඒ ඉනිම තුළ මේ ලකුණු 32 වැඩි ලකුණු ප්‍රමාණයක් කවිද ඉරෝෂ්ගේ නම ඉදිරියේ එළියවෙන්නේ. නමුත් අවසන් පන්දුවාරය තුළ කවිද ඉරෝෂ් වැඩි වශයෙන් නන් ස්ට්‍රයික් එන්ඩ් එක තුළ රැඳී සිටීම
විනස් බොලොඤ්ඤා කණ්ඩායමට තරමක් දුරකට පාඩුවක් බවට පත්තුණු බව නොරහසක් පැහැදිලිවම ඔහු ස්ට්‍රයික් එන්ඩ් එක තුල සිටියා නම් සමහරක් විට තවත් ලකුණු කිහිපයක් ලකුණු සටහනට එකතු වන්නට තිබුණා. මොකද හොඳින් පන්දුව දක්වමින් සිටින ක්‍රීඩකයා අවසන් පන්දු කිහිපය තුලදී නන් ස්ට්‍රයික් එන්ඩ් එකේ රඳවා ගන්නට පාන්දුර සුපර් පැෂන් කණ්ඩායමට හැකියාව ලැබුණා යනුව දැන් පාන්දුර සුපර් පැෂන් පිතිකරුවන්ට ලකුණු 33ක අභියෝගයකට මුහුණ දෙන්නටයි සිදු වී තිබෙන්නේ. මේ තනතිරුව තුල ලකුණු 33 ලේසියයි ප්‍රකාශ කරන්න බෑ කිසිවෙකුට. මේ තනතිරුව විටක අන්ඊවන් බවුන්ස් බලාපොරොත්තු නොවන පිල්ලීමක් තිබෙන තනතිරුව. සමහරක් විටක මේ තනතිරුවේ පන්දුව තරමක ලෝවීමක් සහිත පහතින් පන්දුව ගමන් කරනවා අප දැක තිබෙන නිසා පිතිකරුවන්ගේ පාරාදීසියක් යයි කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ. 50-50 තනතිරුවක් තිබෙන්නේ නැතිනම් පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර තනතිරුවක් තිබෙන්නේ. විශ්වාස කරනවා මේ තරගයේ දෙවන කාර්තුව සෑහෙන උණුසුම් මුහුණුවරක් ගනීවි. මේ සාම්ප්‍රදායික සටන් කරුවන් දෙදෙනා අතර පැවැත්වෙන තරගය අනුව ධනුෂ්ක සම්පත් සමගින් අශාන්ත ලිපා ඉනිම ආරම්භ කිරීම සඳහා පැමිණ තිබෙනවා. ලකුණු 33ක් පන්දු 15ක් තුලදී අවශ්‍යව තිබෙන මොහොතක විනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් දැන් දන්වා ඔහු ලකුණු 32යි ලබා ගත්තේ. මුල සිටම ඩොට් බෝල් ප්‍රශේක් ක්‍රීඩකයෙක් වර්තමාන සැහැල්ලු පන්දුවේ ඔහුව නොහඳුන්වන ක්‍රීඩකයෙක් නොමැති තරමටම ඔහු තමන්ගේ නම බ්‍රෑන්ඩ් එකක් කරගත්ත ක්‍රීඩකයෙක් පැතුම්. එනුව සූදානම් වනවා ප්‍රථම පන්දුවාරයේ ප්‍රථම පන්දුව මේ ගෙවි යන දශකයේ තුල බිහි වූ අද්විතීය දකුණත් පිතිකරුවෙකු වන ධනුෂ්ක සම්පත් ඉදිරියේ යොමු කරන්නට ඕවද විකට් ආකාරයෙන් පිටිනට ඈතින් පන්දුව වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු සටහන් දෙක තුනක්. පැතුම් තරංග ඕනෑ තරම් ධනුෂ්ක සම්පත් ඉදිරියේ පන්දු යබා තිබෙනවා. පැතුම් පැහැදිලිවම දන්නවා ධනුෂ්ක සම්පත් යනු අතිශයම අවදානම් පිතිකරුවෙකු වගේ ලැබෙන සියුම් අවස්ථාවෙන් පවා ඔහු උපරිම ප්‍රයෝජන ලබා ගන්නා පිතිකරුවෙකු වගේ නිසා ඔහු ඉදිරියේ පන්දු යවද්දී හැකිතා ප්‍රවේශම් වන්නට උත්සාහ කරනවා. තරංග පමණක් නොවේ ඕනෑම පන්දු යවන්නෙකු දැන් යලි සූදානම් වනවා පැතුම් තරංග ඕවද විකට් ආකාරයෙන් මිලඟ පන්දු යොමු කරන්න. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළ දුන්නා. වේගයක් තිබුණා පන්දු ඉවර තරංගක යොමු කළ ධනුෂ්ක සම්පත් සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමින් පන්දුවක් යොමු කර දුන්නා. එකවරම පිල්ලීමකුත් තිබුණා පන්දුවේ ධනුෂ්ක සම්පත් බලාපොරොත්තු වුණාට වඩා ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ යනුව එක ලකුණයි කිසිදු කඩුල්ලක් නැහැ. මේ ජයග්‍රහණය සඳහා ලකුණු 33ක් පිටපසයි හඹාගෙන යමින් තිබෙන්නේ. යලින්ම පහරක් කෙල්ල කරනවා ආකර්ෂණීය ඉන්සයිඩ් අවුට් පහරක් කෙල්ල කළා ලකුණු 6යි ධනුෂ්ක සම්පත් තමා මේ සැහැල්ලු පන්දු රාජධානිය තුල අග්‍රගණීය පිතිකාරයෙකු වගේ යලියලිත් මේ සුප්‍රකට මිගමුව දලපත ක්‍රඩා පිටිය තුල ඔප්පු කරා එල්ල කළ පන්දු පහර ලේසි නෑ. පන්දුවේ වේගයට සමාන්තරව තමන්ගේ පිත්ත රැගෙන ආව බැටි ස්පීඩ් එක අතිශය ප්‍රශංසනීයයි. යටි යතේ ශක්තිමත් පහරක් කෙල්ල කළා දකුණත් පිතිකරුවා. එම ලකුණු 6 සමගම සුපර් පැෂන් ලකුණු සටහන දැන් ලකුණු 7ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ප්‍රථම පන්දුවාරයේ පන්දු දෙකක් අවසන් වනට පැතුම් තරංග යලි සූදානම් ඕවර් විකට් අක්කාරින් පැමිණ මිලඟ පන්දු යොමු කරන්නට. පිටිනට ඈතින් පන්දු යොමු කරා. යලිත් නිදැල්ල ඇරියා පිතිකරුවා වයිට් පන්දුවක් යයි විශ්වාස කරමින් විශ්කරවලයා යනු තීරණය කළා වයිට් පන්දුවක් ඇඩියට පිටිනට ඈත වැඩි එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි. තරංග උත්සාහ කරනවා පැහැදිලිවම පිටේ ඉන්න ආක්‍රමණය කරන්නට. නමුත් ඔහේ ආක්‍රමණයට උත්සාහ කළ අවස්ථා දෙකේදී මේ වයිට් පන්දු බවට පත් වුණා. දැන් යලි සූදානම් ඕවර් ද විකට් ආකාරයෙන්ම පැමිණ ඊළඟ පන්දු යොමු කරන්නට. ඉල්ලීමක් කරනවා උඩ පන්දුවක් රැකගත් විකට කඩුව රකින්න පන්දු යවන්න සියලුම ක්‍රීඩකයන් පහ ඉල්ලීමක් කරනවා. නමුත් අවේශකාරවරයා අනිහෙඩයි. ප්‍රබල ඉල්ලීමක් කළා පන්දු යවන්න කඩු රකින්න ඉදිරිපෙළ පන්දු රකින්න. නමුත් විශ්කරවලයා ඉල්ලීම නිෂ්ප්‍රභ කළා. ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. ලකුණු සටහන ලකුණු 8ම නතර වී තිබෙන තව ලකුණු 25ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට. යලින් පහරක් කෙල කරන ධනුෂ්ක සම්පත් කවුකොන කලාප දෙසින් ලකුණු 6යි නතර කර ගැනීමට අවකාශයක් නැහැ. එම ලකුණු 6 සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දක්වා ඉහළ නැංගී තිබෙනවා. පැතුම් තරංග වේගයෙන් පන්දු යොමු කරද්දී ඒ පන්දුවේ වේගයට සමාන්තරව හරි අපූර්වට ධනුෂ්ක සම්පත් යලිත් තමන්ගේ පිත්ත රැගෙන ආවා. තවත් ලකුණු 19ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. පන්දු 11ක් තුලදී පැතුම් තරංග සූදානම් යලිත් ඕවර් ද විකට් ආකාරයෙන් අවසන් පන්දු යොමු කරන්නට.
හොඳ පන්දුවක්. මෙවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කර දුන්නේ පිටි යට කෙළවරක පන්දුව දැවටුණා විය යුතුයි. පන්දුව ෂොට් ෆයිනල් කලාපයේ දෙසට ගමන් කරද්දී පස්සේ මිකලකුණක් කරා ප්‍රතිකරුවන් ප්‍රතිමාරු කර ගන්න යන හිතුතුරේ නිමව දකින්නවා. තරගයේ ක්‍රියාත්මක කළ ප්‍රථම පන්දුවාරයේ කල්සන් අද්දී ලකුණු 33ක ජයග්‍රහී ඉලක්කය පිටපස සම්භාගන යන පානදුර සුපර් පැෂන් කණ්ඩායම ලකුණු 15යි ආමේ වෙන විට කිසිදු කඩුලක් නොදෙවි තවත් පන්දු 10ක් තුලදී ප්‍රහාරාත්මක වේගය 180ක රඳවාගෙන ලකුණු 18ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කිරීම සඳහා. අතිෆ් කැඳවා ගන්නවා රයිට් ආම් ඕවර් ද විකට් අංකාරයෙන් දෙවන පන්දුවාරයේ ප්‍රථම පන්දුවේ තරම් හොඳ පන්දුවක් නෙවෙයි බලමු විශ්කාරවරයාගේ තීරණය කොමක් වේද කියා. වයිට් පන්දුවක් හැටියට තීරණය කරන පායිනට ඈත වැඩි ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වුණා. පැතිමාරු කරගත් ලකුණු සහ වයිට් පන්දුවෙන් ලැබුණු ලකුණු සමගින්ම ලකුණු දෙක සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 17යි. තවත් ලකුණු 16ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට පන්දු 10ක් තුලදී අතිෆත පන්දුවේ තරම් හොඳ පන්දුවක් නෙවෙයි නිසා තමන්ගේ සුපුරුදු රිද්මය සොයාගත යුතුයි. මේ අති දක්ෂ යවුන් මදවේගී පන්දවන්න රටක් ආදරය කරන ක්‍රීඩකයෙක් පැහැදිලිවම අතිෆ් මා පෙර සදාන් කළේ ජාති ආගම් ભેදයකින් තොරව අති මහත් ප්‍රේක්ෂක අගාරයක් දැඩි වැලුම් කරන ක්‍රීඩකයෙකු බවට වර්තමානයේ පත්ව තිබෙන ඔහු සූදානම් වනවා අශාන්ත ලෙපා ඉදිරියේ පන්දුවක් යොමු කරන්නට. කෙටි පන්දුවට හරවා පුල් කිරීමක් කරනවා අශාන්ත ලෙපා. නතර කර ගැනීමට අවකාශයක් නැහැ. ලකුණු 6යි. ෆ්ලැට් 6 ආකාරයේ පහරක් එල්ල කළා. කෙටි පන්දුවට සමාන්තර උසකින් පන්දු පහර එල්ල කළේ. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා ඉහළ නැංගී තිබෙනවා. අතිෆ් දන්නවා පැහැදිලිවම අශාන්ත ලෙපා යනු කෙටි පන්දුවට ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකු වගේ. නමුත් ඉවර කෙටි පන්දුවක් යොමු කළා ඔහු. ඊට නිසි ප්‍රතිචාරය ලැබුණා. දැන් ඉතිරි පන්දු කිහිපය නිවැරදි ගමන් මගේ යොමු කළ යුතුයි. යම් තාක් දුරකට හෝ බලාපොරොත්තුවක් ඇති කර ගන්නට නම් වීනස් ක්‍රීඩකයන්ට ඔවද විකට් ආකාරයේ නෙවර හොඳ පන්දුවක් යොමු කර දුන්නා. මෙවර ඉතාමත් හොඳ පන්දුවක් යොමු කර දුන්නේ. සාමාන්‍යයෙන් මේ බූල් සහිත ටෙනිස් පන්දුවෙන් බලාපොරොත්තු වීමට නොහැකි පන්දුවක් යොමු කර දුන්නා. හොඳ ඉපිල්ලීමක් තිබුණා පන්දුවේ. සාමාන්‍යයෙන් තද පන්දුවෙන් හાર્ඩ් බෝලෙන් වේග පන්දුවනන් බලාපොරොත්තු වන මට්ටමේ පන්දුවක් ඉවර යොමු කරේ. ලකුණකට ඉඩකඩ නැහැ. ලකුණු තත්ත්වය 23ම නතර වී තිබෙනවා. පන්දුවාරයකුත් පන්දු දෙකක් අවසන් මැදේ. ඉවර සාතක පන්දුවක් යොමු කර දුන්නා. හොඳ නැවත පැමිණීමක් අතිෆ්ගෙන්. දැන් පන්දු 7ක් තුලදී ලකුණු 10ක් ලබා ගත යුතුයි. පානදුර සුපර් පැෂන් කණ්ඩායම මේ තරගයේ ජයග්‍රහණය කරන්නට අපි රසදාන් කළේ මේ සාම්ප්‍රදායික සටන්කරුවන් දෙදෙනා එකිනෙකා මුණ ගැසෙද්දී අනාවැකියක් කිසිසේත්ම ප්‍රකාශ කරන්නට බෑ. ඒ තරමටම උණුසුම් සටන් නිර්මාණය වෙනවා 40 සීමාව ඇතුළේ. දැන් අතිෆ් යලි සූදානම් වෙනවා 80 වන පන්දුව ක්‍රියාත්මක කරන්නට. විගේ වැඩි කරමින් යොමු කළ පන්දු ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. බලමු දෙවන ලකුණකට උත්සාහ කරයිද නැහැ. එක ලකුණකින් සෑහීමකටපත් වෙනවා. අශාන්ත ලෙපාගේ දෙවන ලකුණක කැමැත්තක් තිබුණා. ධනුෂ්ක සම්පත් අශාන්ත ලෙපාව හරවා යවනවා. පැහැදිලිවම අවදානම් දෙවන ලකුණක් තිබුණේ නැහැ එතන. එක ලකුණක් පමණක් ලකුණු සටහනට එකතු වෙන මේ ලකුණ සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24යි. දැන් පන්දු 6ක් තුලදී ලකුණු 9ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. ඉතාමත්ම තීරණාත්මක පන්දුවක් යොමු කිරීම සඳහා අතිප් දැන් සූදානම් වන්නේ. යම් මෙහිකින් ඔහුට හැකියාවක් ලැබුණොත් මේ ලකුණු ලබා නොදෙන පන්දුවක් බවට පත් කරන්නට අවසන් පන්දුවාරිය සෑහෙන උණුසුම් මුහුණුවරක් ගනිවි. සූදානම් ධනුෂ්ක සම්පත් ඉදිරියේ ඕවර් ද විකට් ආකාරයෙන් පන්දු යොමු කරන්නට. පායිනට ඈත වැඩි වයිට් පන්දුවක් යොමු කර දුන්නා. තවත් අතිරේක ලකුණක් ලකුණු සටහනට මේ ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. තවත් පන්දු 6ක් තුලදී ලකුණු 8ක් අවශ්‍යයි තරගය ජය ගන්නට. අතිෆ් අවද විකට් ආකාරයෙන්ම යලි ධනුෂ්ක සම්පත් ඉදිරියේ දිව යනවා. විගේ වැඩි කරමින් යොමු කළ පන්දු ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. කෙසේ වෙතත් විනිශ්චයකාරවරයා නිපන්දුවක් ලෙස සටහන් කළා. පාද ලකුණක් හැටියට සටහන් කරනවා යනුව අතිරේක ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වුණා.
ලකුණු දෙකක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි. දැන් පන්දු ප්‍රමාණයට ලකුණු ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ තිබෙන්නේ තරගයේ ජයග්‍රහණයට පන්දු 6ක් තුලදී ලකුණු 6ක් අවශ්‍ය වී තිබෙනවා තරගයේ ජය ගන්නට. ශාන්තලෙපා ස්ට්‍රයික් එන්ඩ් එකට පැමිණ තිබෙනවා දෙවන පන්දු හරි නීත්‍ය අනුකූල අවසන් පන්දු පිළිගන්නට. පියවරක් ඉදිරියට පැන ලාපොල්ටස් පන්දුව පිටතටම ලබා ගන්නවා. වයිට් ලෝනයින් කලාපේඩියරි ලකුණු 6යි. යනු බීනස් බොලොඤ්ඤා කණ්ඩායම පරාජයට පත් කළමින් පානදුර සුපර් පැෂන් කණ්ඩායම අමීලඟ වටයකට සුසුකම ලබා ගන්නවා. ඉතාමත් හොඳ පන්දු පහරක් එල්ල කෙරී අශාන්ත ලෙපා